යෝධායාදෝ බුද්ධ සෙට්ඨස්ස විසිට්ඨෝ දුත ගුණේ මුනි උපසන්තෝ උපරතෝ පන්තසේනාසනේ විදු තං වීතරාගං සුසමාහිතේන්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත මහාකස්සපං. ඒ මහා බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ විශිෂ්ට දායාදය වූ මේ අනන්ත විශ්වයේ දුත ගුණයෙහි විශිෂ්ටතමයාණන් වහන්සේ වූ උපසන්තෝ උපසාන්ත වූ උපරතෝ සියලු ආසාවන්ගෙන් බැඳීම් වලින් තොර වූ පන්ත සේනාසනෝ ගමෙන් බොහෝ දුර වනගත වූ ප්‍රාන්ත සේනාසනවලම වාසය කරන්නා වූ විදු මහා නුවණැති වූ තං වීතරාගං ඒ මහා වීතරාගී ආනන් වහන්සේ වූ සුසමාහිතේන්ද්‍රියං මනවින් දමනය වූ සංසිඳුණු ඉඳුරන් ඇති වන්දාමි නමස්කාර කරමි පරිනිබ්බුත මහා කස්සපං පිරිනිවන් පෑවදාළ ඒ මහා කාශ්‍යප අනුබුදු ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේට ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නමස්කාර වේවා වන්දනා කරමි වන්දනා වේවා සාදු සාදු සාදු.
ඊයේ දවසේ රාත්‍රිය ගත කළ ස්ථානයෙන් නික්මී අද දවසේ උදෙන්ම ස්වාමීන් වහන්සේ පාදචාරිකාව ආරම්භ කරා. සේනාසනය පිහිටා තිබුණේ මඳක් ගම ඇතුළේ ප්‍රදේශයක වුණත් පරිසර ස්වභාවය නිසා උන්වහන්සේට ගමන් අපහසුවක් දැනුනේ නෑ. තරමක ගම්බද ප්‍රදේශයක් වීම නිසා ප්‍රදේශවාසීන් ස්වාමීන් වහන්සේ උදෙසා දානය පූජා කිරීමට බොහෝ උනන්දු වුණා.
ළඟට හමු වුණ ජනතාව පිණ්ඩපාත දානය පූජා කරේ ඉතාමත් භක්තියෙන්. ස්වාමීන් වහන්සේට පාදචාරිකාවේ වැඩිදුරක් නිදහසේ වඩින්න බැරි වුණා. මොකද වර්ෂාව ටිකක් බාධා කරා. උන්වහන්සේගේ චීවර පරිස්කාර ගොටුවත්ෙන් ආවරණය කර ගනිමින් පාදචාරිකාව නොනවත්වා ඉදිරියට වැඩම කළා. අම්මට එන්න බැරුව. ඉන්නද? මම අර කිව්වේ නැත්තම්. ඔව් පූජා කමන්නේ පූජා. කුඩයක් මල්ල කුඩයක් දෙන්න මට එක ගල්ලන්න කුඩයක් දෙන්නක් මතන්න අම්මෙන්ඩකෝ වර්ෂාව බාධාවක් නොකරගත් පින්වත් පිරිස් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තව තවත් පිණ්ඩපාත දානය පූජා කළා. වැටෙන්න එපා. කලබල වෙන්නත් එපා වැටෙන්න.
Iya, sama. Kayaknya nggak sih. Ya, ada awal. Apa tahu? Iya tuh. Aku dikatakan begini. Apa gitu? Bang ada bang. Ada. Ayah. Jangan cerita. Kalau turun. Apa yang sudah. Oh, itu yang pas habis. Ada karya sih ban ini di mana sih? Minta dapat arangnya nih ban. kenapa lagi dah nenek ya ini nambah ya apa ini mungkin ya nambah aku nambah kan yakin aku apa tiga ඔක්කොම තියෙනවා ඔයාට ගන්න ඕනේ ඊට පස්සේ ඒක එක දිගටම වර්ෂාව ඇදහැළුණත් ඊට වඩා උන්වහන්සේගේ අරමුණ ප්‍රබල නිසා උන්වහන්සේ පාදචාරිකාව නොනවත්වාම ඉදිරියට වැඩම කළා. ලැබුණු ආරාධනයකින් ස්වාමීන් වහන්සේ ගිලන්පස වැළඳීමට මෙම නිවසට වැඩම කරනවා. උන්වහන්සේගේ පහසුව උදෙසා මේ පිරිස සංඝ උපස්ථාන කටයුතු ඉතාම හොඳින් සිදු කරා. කියන්න විවේකය ලබාගත් ස්වාමීන් වහන්සේ වර්ෂාව ගැන නොහිතා උන්වහන්සේගේ ගමන් ආරම්භ කරේ අරමුණු දෙසාමයි. පරිසරය නෙමෙයි
අධික උෂ්ණත්වය සහිත පාරිසරික ප්‍රදේශයක් වුණත් අද දවසේ වර්ෂාව නිසා ස්වාමීන් වහන්සේට උෂ්ණත්වයෙන් නම් බාධාවක් වුණේ නැහැ. නමුත් තරමක් දුරට වර්ෂාව බාධාවක් වුණේ නොනැවති එක දිගටම වර්ෂාව නැවති නිසා. මට නෑ ඒ පැත්තේ නෑ ඉඳලා බුදියා ඒ හරියට අයිය ඇතුලේ ඉඳලා ඇතුලේ වතුර වැටෙන විදිහ දැන් නම් ඉරමුදුන් වෙන්නත් ආසන්නයි. ඉතින් ස්වාමීන් වහන්සේ පින්නපාත දාණය වළඳන්න තැනක් සොයා ගන්නවා. උන්වහන්සේ හරිම සතුටින් නිදහසේ එදා දවසේ පින්නපාත දාණය වැළඳුවේ මේ ස්ථානයේ. වහන්සේ කැමති විදියට ආමද කෙටි යායක මතුලගේ වර්ෂාව එන්නම වැඩි වුණා. උණගත් එක්කමයි. ඉතින් ජීවර පරිස්කාර වර්ෂාවෙන් පරිස්සම් කරගන්න ස්වාමීන් වහන්සේට තරමක් අපහසු වෙනවා.
ඇස්සේ තීව්‍රතාවය දැන් නම් හුඟක්ම වැඩි වෙලා. ඊතරම් ගමන අපහසුණත් උන්වහන්සේ තවමත් පාදචාරිකාව ඉදිරියටම වඩිනවා. පාදචාරිකාව ශ්‍රීපාද පත්මය වන්දනා කර නල්ලතන්නෙන් ආරම්භ කළ පසු මෙතරම් ලොකු වර්ෂාවකට මුහුණ දෙන්න වුණේ අද දවසේ තමයි.
ඒක අපි ඒ කියන්නේ ඒක අපිට දෙන්න ඕන. කමන්න අපිට දීතාත් ඉන්නවනේ. අපි ඔය අපේ අර මහතා අපිත් එක්ක ආවේ අර. එයාට දුන්නත් කමන්නේ. ඕකෙන් අපිට වැඩක් නැත්නම් ඉතින් කොහොම වුණත් ගැටලුවක් නැහැ. පස්සේ බලමු. හොඳයි හොඳයි ඒක.
කාලෙකට පස්සේ මෙහෙම ලොකු වැස්සකට තිබුණු නිසා ස්වාමීන් වහන්සේට ගමන් මහන්සිය අද නම් ටිකක් වැඩි වගේ. අවශ්‍ය වෙලා තිබුණත් ස්වාමීන් වහන්සේට අද රාත්‍රිය ගත කිරීමට තැනක් සූදානම් වෙලා තිබුණේ නැහැ. ඉතින් රාත්‍රිය බෝ වෙත්ම ස්වාමීන් වහන්සේ තීරණය කරනවා අසල තියෙන ප්‍රජාශාලාවක් වගේ ස්ථානයක රාත්‍රිය ගත කරන්නට. ලෝකයා විසින් වැරදි කියලා හිතනවා. එතකොට බාලතුනාගේ ගැටීම නවත්තන්න එතන ශික්ෂාපදයක් පනවනවා. පනවනවා කියනවා මේ බාරණි අර දෝෂාරෝපණය කරන්නේ මේ අලුතෙන් උපදින මේ වස් කාලේ වැස්සෙන් පස්සේ අලුතෙන් ඉන්න තනකොළ ආදී මේ ශ්‍රම මේ භාගවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ පාදනවා කියලා චෝදනාවක්. ඒ චෝදනාවට අනුව තමයි මේ වස් රැසීම අනුදැනව දාගන්නේ. මේ ලෝකවාද ශික්ෂාපදයක් පනවනවා. මේ ලෝකයා විසින් වැරදි කියන නිසා කැඩගීමක් කරනවා. මේ වස්වතක් නැහැ කිසි. එතකොට කාරණා තේරුම් ගන්න පුළුවන් මේ එතකොට මේ නතර වෙන්නේ කියලා කියන්නේ ගියපු නිසා නේ වැඩපු නිසා නේ කොහෙද එතකොට මේ ඉස්සරකාරී ක්‍රමවේදය මම දැන් ඉස්සරකාරී ක්‍රමවේදය ස්වාමීන් වහන්සේලා ඉතවා තේරුම් නොගන්න. يعني වාක් ඉස්සරහ කියන තැනදී මේ වඩා වැඩි වශයෙන් වාක්සෙත් එකම තේරුම් ගන්නවා. සීන පහ දෙන්නවා. නාදර බොහොම මේ ව්‍යක්තයි විචාරක. විනය සූත්‍ර අධර්මාදී ඉගෙනගෙන ඔය පිටක එකක් හෝ තුනක් හෝ ආතම් තමන්ගේ බලපෑම්කාරකම් හැකියාවන් වෙන ජීවිතයකට අවස්ථාවල ගෝලියෝ විශාල ප්‍රමාණයක් තියාගෙන මහා විහාරවල වැඩ ඉඳගෙන උගන්වනවා. මහා විශාල ගෝල පිරිසක් කියනවා. ඒක මේ වගේ ස්වාමීන් වහන්සේලා. එතනින් ඇරුණාම සාමණේර ස්වාමීන් වහන්සේ, පොඩි සාමණේර ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ සමහර අසනීපතා සාමාන්‍ය පොඩි අසනීපකම් තියෙන ස්වාමීන් වහන්සේලායි. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ ටික වයසින් වැඩි ස්වාමීන් වහන්සේ අරුණාම මේ බලවත් වීරය ඇතුව රහත් වෙනවායි මේ සංසාර දුක දැකලා මම රහත් වෙනවා කියලා බලවත් හිතේතනාවේ මේ ගෙදරවල් අතහැරලා දාලා සම්තමන්ගේ ධනය බාලයන් ආදී අතහැරලා දාලා ළම්දරුවෝ අතහැරලා දාලා එන මේ අය පැවිදි වෙන අය මේ පිරිස මේගොල්ලෝ මේ එයාලා නතර වෙලා ඉන්නේ නැහැ. එයාලා මේ සිවුරු පිළිකර හදාගත්තට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මේ පිරිස ඔය දුතාංග කියන විශේෂ ගුණ ආදී වඩමින් තව සිල් සහ වත් කොටසක් තියෙනවා. මම ඒවා දැන් පැහැදිලි කරන්නම්. මේ වත් ආදී පුරාගෙන මේ සංසාරේ වඩිනවා. චාරිකාවේ වඩිනවා. දැන් මේ දුතාංග කියන්නේ මොනවද කියලා බැලුවොත් එහෙම විශේෂයෙන් කියනවා මේ දුතාංග අතර දැන් ඔය 이르දිමතුන් වහන්සේලා අතරින් අගතැන්පත් කවුද? මුගලන් මහරහතන් වහන්සේ. ඊට ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් ඉන්නවා. සහ ධම්ම භාණ්ඩාගාරික ධම්සෙනරි කියන අතර තුනම තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට ඔය වගේ විශේෂ ගුණාංග තියෙන 80ක් ඉන්නවනේ. 80ක් මහරහතන් වහන්සේලා ඉන්නවා. 80 මහා ශ්‍රාවකයෝ කියලා කියනවා. නොඑක් තැන් මේ ප්‍රධානත්වය දරනවා. එතකොට මේ මහාකාශ මහරහතන් වහන්සේ තමයි මේ දුතාංග අතරින් අගදැන්පත් භික්ෂුන් වහන්සේ. විශේෂයක් කියන්න ඕනේ උන්වහන්සේගේ විශේෂයෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේගේ රුවට බොහොම සමානයි කියලා කියනවා. බොහෝ දැන් භාග්‍යවතුන් වහන්සේ එක් මඟක වඩිනකොට මේ මඟ තවත් මේ මහාකාශ මහරහතන් වැඩ හිටියොත් පැටලෙනවා. එකට වඩිනකොට අල්ලලා යන්න පුළුවන් වුණාට දැන් මේකේ දැක්කොත් එහෙම බොහෝ අය හිතනවා මේ දුරට හිතනවා මේ භාග්‍යවතුන් වහන්සේමයි කියලා හිතනවා. හේතුව මහා පුරුෂ ලක්ෂණ වලින් 6ක්ම සීටලා තියෙනවා මේ මහාකාශ මහරහතන් වහන්සේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ සමන්නාසගේ ශ්‍රාවකයන්ට කවදාවත් මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න කියලා කියන්නේ නැහැ. කිව්වේ නැහැ, දේශනා කරේ නැහැ. නමුත් මවට හා පියාට සමානයි. ඒ තරම් ගුණයක් දුන්නත් තනක් දුන්නත් කවදාවත්ම මේ ඒ වගේ වෙන්න කිව්වේ. ඒ වුණාට මේ මහාකාශ මහරහතන් වහන්සේ වගේ වෙන්නේ නැහැ කියලා ස්ටෙලින්ම ඍජුවම අනුදැනවද. මේ විශ්වුන්ට අන්දනවදාලෝ මහාකාශ මහරහතන් වහන්සේ වගේ වෙන්න. හේතුව මේ දුත ගුණ මේ දුතාංග බොහොම නිවනට බොහොම නැඹුරු කරවන සුළුයි. කෙලස් තවන ගුණයෙන් වැඩි. අපි දැන් අපේ කෙලස් මතුවෙන්නේ මොනවද? ප්‍රධානම තියෙන විසුණු වහන්සේලාටත් මේ ගියයිලත් අපි හැමෝටම තියෙන ප්‍රධානම උවමනාවක් තියෙන්නේ 4යි. පළවෙනි එක මොකද්ද? ආහාර, පිළිපාත. විසුණු වහන්සේලාට පිළිපාත කියලා කියනවා. ඔයාලට ආහාර. ඊට චීවර.
මේ ඇඳුම් පැළඳුම් ඔයාලගේ නම් ඇඳුම් පැළඳුම් ස්වාමීන් වහන්සේලාට චීවර ඊළඟට ගිලාන් පදින බෙහෙත් ඔයාලට ඊළඟට තියෙනවා සේනාසන ඉන්න තැන් ඔයාලට ගෙවල් දොරවල් ආදිය ඊළඟට භික්ෂුන් වහන්සේලාට තියෙනවා සේනාසන ඔය හතරෙන් ප්‍රධානම ඕන හතර තියෙන ජීවිතේ පවත්වන්න ඔය හතර එතකොට කෙලෙස් උපරිම වශයෙන් ඇති වෙන්නේ ඔය හතර නිසාම තමයි ඔයාලටත් එහෙමයි අපිටත් එහෙමම තමයි එතකොට මේ හතර භාවනා මාර්ගයකින් නැතුව වෙනත් විශේෂ වූ ක්‍රමවේදයකින් අදින් ප්‍රහීණය කරන්න පුළුවන්. වීර්යවන්තව ප්‍රහීණය කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ක්‍රමවේදයක් තමයි දුතාංග කියලා කියන්නේ. මෙහෙම ඒවට තෙලස් දුතාංග කියලා කියනවා. මේකට 13ක් තියෙනවා මෙහෙම අංග. චීවර සම්බන්ධ දෙකකුත්, පිණ්ඩපාතය සම්බන්ධ පහකුත්, සේනාසන සම්බන්ධ පහකුත්, වීර්ය සම්බන්ධ එකකුත් වශයෙන්. එතකොට 5 2යි අත 13ක් ඔක්කොම එනවා. නේද? එතකොට පළවෙනියට කිව්වොත් එම් පිණ්ඩපාත සම්බන්ධව තියෙන දුතාංග දෙක තමයි මේ පිණ්ඩපාත සම්බන්ධව තියෙන පහ තමයි පිණ්ඩපාතිකාංගයේ පළවෙනියට. පිණ්ඩපාතිකාංගය සමාදන් වුණ භික්ෂුන් වහන්සේ නමක් කවදාවත් මේ නිමන්ත්‍රපතය කියන්නේ නිමන්ත්‍රණය කරලා දැන් ඔය ස්වාමීන් වහන්සේ හෙට අපේ ගෙදර දානෙකට වඩින්න නැහැ. ස්වාමීන් වහන්සේ හෙට අපි දානයක් දෙන හෙට බතක් දෙනවා. හෙට දන් වැටක් තියෙනවා. අපි දන්සලක් දෙනවා. මේ වගේ නිමන්ත්‍රණය කරලා මොන ආකාරයකින් නිමන්ත්‍රණය කරත් යාට සලාක විදියට දෙනවා. ඉතින් අපි ඔයාලා ගියේ ඇත්තෝ මාසෙකට හැරයක් දෙනවා. ඒ වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ කිසිම මේ දානයක් ඉවසන්නේ නැහැ මේ පිටපාතිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ. උන්වහන්සේ අනිවාර්යයෙන්ම ගෙයින් මේ පිටපාතයෙන්ම තමයි කියන්නේ මේ පිටක් හැට දාන පිළිගන්නේ නැහැ. උන්වහන්සේ පිටපාතේ වඩිනවා පාත්‍ර සිවුරු දරාගෙන පිටපාතේ වඩිනවා. මේ ආහාර පිණිස පිටපාතේ වඩිනවා. එතකොට මේ පිටපාතේ රකින්න භික්ෂුන් වහන්සේ නම පිටපාතිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේ නම ඒ සමගම රකින්න තවත් මේ කැමති නම් ඕ මේව අනිවාර්ය නෑ. අතක තියාගන්න මේ එකක්වත් මේ දුතාංග 13න් එකක්වත් අනිවාර්ය නෑ. තම තමන්ගේ බල හැකියාව අනුව ශාම තමන්ගේ ශක්තිය අනුව තමයි මේ රකින්නේ මේවා. ඊළඟට පිණ්ඩපාතිකාංගය රකින්න ස්වාමීන් වහන්සේලා පුළුවන් සපදාන චාරිකාංගය රකින්න. සපදාන චාරිකාංගය කියලා කියන්නේ පිණ්ඩපාතේ වඩිනකොට දෙපිණි වලින් පිණ්ඩපාතේ වඩිනවා. දුප්පත් උනත් පොසත් උනත් කොයි ආකාරයේ වුණත් තමන්ගේ ජීවිකාර අපිම තරහකාරී ජීවියක් තියෙනවා. එහෙම බෑ. මෙතනටත් වඩින්න ඕනේ. ඒ කිසිම ගයක් මගහරින්න නැතුව පිළිවෙලටම වඩිනවා. එතකොට මේ තව විශේෂ කාරණයක් කියන්නේ මේ හැම දුතාංගයකම වගේ උත්කෘෂ්ඨ මධ්‍යම මුදුක කියලා තියෙනවා. ඒ කියන්නේ මේ උත්කෘෂ්ඨව පුරන්න පුළුවන්. බොහොම තදින් පිරීමක්, මධ්‍යම ආකාරයෙන් පිරීමක් සහ මේ ඕමක වශයෙන් පිරීම, අඩුවෙන් පිරීමක් වශයෙන් මේ ශක්ති ප්‍රමාණය අනුව වගේ හිතන්නේ. එතකොට මේ සපදාන චාරිකාංගේ විතරක් මම පැහැදිලි කරන්නම්. ඒ ක්‍රමවේදය මේ උත්කෘෂ්ඨව පුරන ස්වාමීන් වහන්සේ මේ ගෙපිලි වලින්මයි පින්නපාත වඩින්නේ. මේ ඉස්සරහින් පස්සෙන් ගෙන දාන ඉවසන්න හරිතමුක මේ වඩිනකොට ඉස්සරහින් ගෙනෙන් දාන අරගෙන එනවා. ඒ දාන ඉවසන්නේ නැහැ ගේ ගාවටම ගිහිල්ලා. ගෙපිලි වලින් ගේ ගාවට ගිහිල්ලාම තමයි පින්නපාතේ වලන් මේ පිළිගන්නේ. ඒක ඒ ස්වාමීන් වහන්සේ උත්කෘෂ්ඨව පුරනවා නම් එහෙම කරනවා. ඊළඟට මධ්‍යමව පුරනවා නම් මේ ඉස්සරහින් පිටිපස්සෙන් කියන දානේ පිළිගන්නවා. ඊට මුදුක පුරනවා නම් එක් දිනක් සේනාසනයට කියන ලබන අපිට මොකෝ පිණ්ඩපාතේ වඩිනවා ස්වාමීන් වහන්සේ නමක් මේ කවුරු හරි කෙනෙක් කියනවා මේ එක දවසක් ඉවසන්න ස්වාමීන් වහන්සේ හෙට මම දානේ කියනවා අසනීප තත්ත්වෙකදී වගේ ඒක ඉවසන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ කල්මිපච්චවත්තිකාංගය කියලා. මේ කල්ලු කියලා කුරුල්ලෙක් නේද? මේ කල්ලු කියන කුරුල්ලා මේ සමන් ආහාර ගන්නකොට සමන් හොටේට ගත්ත ආහාර කොටස යම් ආකාරකින් දිව වැටුනොත් එහෙම තමන්ගේ හොටෙන් මිදුනොත් එහෙම ඒ දවසට ආයි කන්නේ මොන්නේ නැහැ ඒ සතා. මේ කුරුල්ලා මේ කල්ලු කියන කුරුල්ලා. එතකොට ඒ අනුව මේ දින දුතාංගය ස්වාමීන් වහන්සේට විනයක් තියෙනවා මේ පවාරණය වෙනවා කියලා කියනවා. පවාරණය වෙනවා කියලා කියන්නේ අපි හිතමු දානේ අරන් වළඳන ගමන් ඉන්නකොට තව ඇවිල්ලා දැන් අපි හිතමු මේ ස්ථානේ දැන් ස්වාමීන් වහන්සේනම දානේ වළඳනවා. වළඳද්දී මේ උපාසක කෙනෙක් ඇවිල්ලා මේ බත් ටිකක් හරි මස් මාළු ටිකක් පොඩි ටිකක් ව්‍යංජනයක් වගේ දෙයක් මට පිට්ටු වගේ දෙයක් රොටි වගේ දෙයක් අරගෙන එනවා මේ බෙදන්න හිතාගෙන. ඒක උන්වහන්සේ අතින් එපා කියන දේ කිව්වොත් ඒ මොහොතේ උත්කෘෂ්ඨව පුරන සානාසේ එතන ඉඳන්ම වළඳන්නේ නැහැ. මේ මොහොතේ දැන් මේ පාත්‍රයේ එළු විවිධ දෙනවා ආයි වළඳන්නේ නැහැ. එපා කියලා ප්‍රවාරණය වුණොත්. ප්‍රවාරණය වුණොත් වළඳන්නේ නැහැ.
ඊට මධ්‍යම පුරුණ සංස ඒ කට විතරක් ඒ බත් පොඩ විතරක් බලන්න පුළුවන්. මුදුකෝ හිටියොත් ඒ බත් ටික ඉවරනකම් ආතර ඉවරනකම් බලලා ආයෙ වලගන්න. ඒකට මේක කල්ලු පච්ච බත් ටික. ඊළඟට තියෙනවා ඒකාසනිකා. ඒකාසනිකාංග කියලා කියන්නේ වළඳනවා කියලා හිතාගෙන පින්ද පාතේ වැඩලා අර වගේ පිළිවෙලින් කෙතරම් තමන්ට ගමන් මහන්සියක් දැනුණත් උන්වහන්සේ කොයිම වෙලාවකවත් මේ පින්වන්ත පිරිසගේ ධර්ම අවබෝධය ලබා ගැනීම වැළැක්වුවේ නෑ. ඉතින් උන්වහන්සේ ඒ උදෙසා ඒ පිරිසට ධර්ම දේශනයක් පැවැත්තුවා. ගන්නේ නැහැ. කියන්නේ දවස් වේල් දෙකක් ගන්නේ නැහැ කියන එක. දානි ගන්න එක වේලයි. ඒ ස්වාමීන් වහන්සේ. තේරුණා නේද? මෙලොවෙන් තියෙනවා මේ ඒකාසනිකාංග පැහැදිලි කරා. එතකොට ඒ පහම හරි. ඊළඟට පින්ඩපාතය කියන අංගය ඔන්න ඔහොමයි. එතකොට මේ අය දැනගන්න ඕනේ ඉස්සරහට ස්වාමීන් වහන්සේලා මේ වගේ මුණ ගැහුවොත් එහෙම පින්ඩපාතේ වඩිනවා නම් ස්වාමීන් වහන්සේලා ඔන්න ඔය ආකාරයට කටයුතු කරන්න උන්වහන්සේට ඒ සීල් වලට රැක ගන්න ඒ දුතාංග රැක ගන්න මේ ගියත් උදව් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න එපා. දැන් පින්ඩපාතේ වටින ස්වාමීන් වහන්සේලා මතක දැනගත්තාම කවදාවත් ගිහලා අහන්න එපා. ස්වාමීන් වහන්සේ හෙට දාන්නේ මොකද කරන්නේ? හෙට මං දානේ අරන් යනවා ස්වාමීන් වහන්සේ. එහෙම කිව්වොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේ ඒ පැත්තෙන් වඩින්නේ නැහැ. වෙන පාරකම වෙනමග වඩිනවා. ඒ සැකේනෝන් තමන් ගුණේ මේ සීල රැක ගන්න වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ නමක් ගෙපිලි වලින් වඩිනවා කියලා පේනවා. දැන් බලන් ඉන්නකොට පේනවා අරගේ ඉස්සරහට දෙට්ටක් වැඩිලා. මේක දෙට්ටක් වැඩිලා. එහෙම වඩිනකොට දානේ අරන් එනකොට පුළුවන් තරමට ගෙයක් ඉස්සරහින්ම ඉන්න බලන්න ඕනේ. මොකද තේරෙනවා මේ නිසාම සබදාචාරිකාන්ගේ රැගෙන ස්වාමීන් වහන්සේලම කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට උන්වහන්සේ උදව් කරන්න විදියට අනුග්‍රහ කරන්න චේතනාවෙන් ගියක් ඉස්සරහා ඉන්න පුළුවන්. මේවා අලුත් දේවල් ඉතින් වුණාට. දකින්න හම්බෙන්නේ නැහැ, අහන්න හම්බෙන්නේ නැති දේවල්. ඒකෙන් මම හිතන්නේ මේ වයසක තාත්තා කෙනෙක්වත් දැකලා නැතුව ඉතින් අහලා නැති මේ දේවල්. ඉතින් මේ අවුරුදු ගානකට කලින් මේ අපේ සමාජයෙන් අයින් වෙච්ච දේවල්. ඊළඟට විශේෂයෙන් කියන්න ඕනේ මේ චීවර සම්බන්ධව තියෙනවා පාංශුකූලිකාංගය කියලා. ඔය ගිහියත් අන්න බොහොම පිං කරලා යන්න පුළුවන් අවස්ථාවක්. පාංශුකූල කියලා කියන්නේ පාංශු කියලා කියන්නේ මේ කුණු වලට අපිට පස් වලට පාංශු කියලා කියනවා සහ කුණු වල. කියන්නේ කුණු වලට පාංශු කියලා කියනවා. පාංශු කියලා කියන්නේ කුණු වලට. එතකොට කූල කියලා කියන්නේ සීමාව කියන අදහස. පාංශු කූල කියලා කියන්නේ මේ කුණු වල සීමාව මැත්තේ කියන අදහස. ඒ කියන්නේ මේ කුණු මැත්තේ තියනවා කියන අදහස තමයි කියන්නේ. ඒකනේ ඉවත දාන දෙයක්. ඉවත් කරන ලද්ද කියන අදහස තියෙන්නේ. කුණු කියන්නේ අපි ඉවත් කරන දෙයක්. එතකොට මේ වගේ චීවර ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන් ඔය අහලා ඇති මේ මල මිනිහේ මොතපුව මේ සිවුරු කතා මේ බණ කතාවලම අහලා ඇති. ඒව බණ කතාවල ඒවට අදටත් ඒව කරන ස්වාමින් වහන්සේලා ඒ සීල් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලා දුතාංග සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසීව වගේ බොහෝම ඉන්නවා. ගොඩාක් ඉන්නවා බොහොම නමුත් අප්‍රකටයි. ඒ ස්වාමින් වහන්සේලා දැකලා නැති එක ස්වාමින් වහන්සේලාගේ වරදක් නෙමෙයි ගියැත්තොන්ගේ වරදක්. අපි ගිහිල්ලා ඔයලා බලලා ඒ දේවල් ඉගෙනගෙන උන්වහන්සේලා දැක ගන්න ඕනේ. එතකොට යම් පිරිසක් මේ රටේ සම ගිහියැත්තෝ සම පිරිසක් ගොඩාක් පිප්පුරව ගන්නවා මේ ස්වාමින් වහන්සේලාට අපපස්ථාන කරලා. ඉතින් මේ පාංශුකූලිකාංගයේ සමාදන් වෙන ස්වාමීන් වහන්සේ නමකට සිවුරක් පූජා කරොත් උන්වහන්සේ පිළිගන්නේ නැහැ මේ සිවුර. උන්වහන්සේ මේ විසි කරපු රෙද්දකින් බහැර කරන ලද මේ සිවුරකින් තමයි යැපෙන්නේ. බහැර කරන සිවුර කිව්වහම විශේෂ සිවුරු කීපයක්ම තියෙනවා. ඒවා අතරින් මම උදාහරණ වශයෙන් කියන්නේ එකක් ඔය මිනි යොදපු සිවුර. ඊළඟට දරුවන් ප්‍රචූත කරන අම්මලා භාවිතා කරපු වෙදි තියෙනවා. ඒවා ඔය ලේ ආදී ගැලිලා තියෙන්නේ ඒවා. ඊළඟට තියෙනවා ඔය නාන ස්ථාන වලින් මිනිස්සු අතහැරලා දාලා යන සිවුරු තියෙනවා. ඊළඟට කොටහල ගෙවල් වල දරුවන්ව නාවපු රෙද්ද ආයි ගෙදර ගියන්නේ නැහැ ඒව දාලා යනවා. ඊළඟට ඔය මේ යකඩුරුකම් කරාම අර ඒ යක්ෂාවේද වෙච්ච කෙනාව උතපු එයාව වහල් තිබ්බ රෙද්දක් තියෙනවා. ඒ කරපු ආදි කර්ම වලින් පස්සේ ඒවා අඳින්නේ නැහැ ඒවා තිසි කරලා දාලා යනවා. ඒ සිවුරු ඒ භික්ෂුණාගේ කැපයි. ඊළඟට මේ වැරදිලා මේ මීයෝ ආදිය කාලා විසි කරන ඒවා තියෙනවා. ඊළඟට වේයෝ කාලා විසි කරන සිවුරු තියෙනවා. ඊළඟට කොඩි වගේ රඳවල අපි දමු මලගේක වගේ කොඩියක් වගේ දාලා තිබ්බ රෙද්දක් ඒක විසි කරලා දැම්මාම අන්න ඒ වගේ සිවුරු ගන්න පුළුවන්. ඒ රෙදි වලින් සිවුරු කර ගන්න පුළුවන්.
ඒතකොට මේ ආකාරයට මේ ඉවත දාපු රෙදි වලින් හදාගන්න සිවුරු පොරවන ස්වාමීන් වහන්සේ මේ සිවුරක් හදාගෙන පොරවල සමාදම් වෙන්න පුළුවන් මේ පාංශුකූලිකාංගය කියන මේ දුදාංගය. දැන් මේ අපේ ඇඳුමක එක පොඩි මේ කැල්ලමක් තිබ්බොත් අපි අඳිනවද? එහෙම අඳින්නේ නැහැ නේද? මේ නිකන් මේ හිතන්නකෝ මේ කෙනෙක් මිනිහක් පොතපු එකක් විශේෂයෙන්ම දැන් ඔය මේ දරුවෝ ප්‍රසූත කරපු වෙලාවට හිතන්නේවත් නැහැ මේ වෙලෙද්දක් වෙනවා කියලා කවුරුවත්. එතකොට මේවයින් මොනවද මේ කරන්නේ මේ? කෙලස් තවන විදිහ දැන් මාන්නයක් ඇති වෙනවද? දැන් මගේ ඇඳුම ලස්සනයි කියලා හිතනවද? භික්ෂුන් වහන්සේනම පාංශුකුලිකාංගයේ පූර්ණ දානසන මම මේ රෙද්ද පෙරව ගත්තාම ඒතර කෙලෙසයක් එනවද? සිවුරු සම්බන්ධ ආසාවක් එනවද? එන්නේ නැහැ හිතට. ඇයි මේ දන්නවා මේ තියෙන පල්ලෙහාම මට්ටමේ මේ රෙද්දක් මේ කෙනෙක් විසි කරපු එකක් මම මේ පෙරවන්නේ. මට මාන්නයක් එනවද? එතකොට එහෙම පොරවන ස්වාමීන් වහන්සේලා සිවුරු සම්බන්ධ මාන්නයක් තියෙනවා. මාන්නයක් එන්නේ නැහැ. ඒතොර අන්න ඒ වගේ තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. බොහෝම මේ තදින් කෙලස් ප්‍රහාණ කරන්න රහත් වෙන්න මේ පැවිදි වෙන්නේ. එතකොට ඒ රහත් වෙන්න අරහත් මාර්ගඵල ලබන්න නම් රහත් මාර්ගඵලයේ ඇතුලේ සියලු මාර්ගඵල ලබන්න නම් කෙලස් ප්‍රහාණය වෙන්න ඕනේ. කෙලස් ප්‍රහාණය වෙන්න භාවනා මාර්ගයෙන් පිට නිකන් ඇවතුම් පැවතුම් වලින් එදිනදා ජීවිතයේ ක්‍රමවේද වලින් මේ කෙලස් ප්‍රහාණය කරන තදින් කෙලස් වලට පහර දෙන්න තියෙන ක්‍රමයක් තමයි මේ දුතාංග කියලා කියන්නේ. එතකොට පාංශුකූලිකාංගයේ සමාදන් වෙන ස්වාමීන් වහන්සේට ඒත් එක්කම පුරන්න පුළුවන් කැමති නම් තව දුතාංගයක් තියෙනවා. චීවර සම්බන්ධ තියෙන ඊළඟ දුතාංගය තචීවරිකාංගය. සිවුරු 3කින් විතරක් යැපෙනවා. දැන් මේ ඉන්න මාතෘන් වලට ගෙවල් වල ගිහලා අල්මාරිය ඇරියොත් සමහර අයගේ රෙදි වැටෙනවා බිමට. ඒ තරම් පිළිලා. මේ මූණ පේන තුවාලේ විතරක් කීයක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. මූණ පීඩනේ වගේ විතරක්. ගරම් බැනියන් විතරක් කීයක් තියෙනවද? මේ විතරක් කීයක් තියෙනවද? ස්පොයල් ළඟට එහෙම යුනිෆෝම් කීයක් තියෙනවද? එතකොට නොයෙක් ඇඳුම් වලට අල්ලන වෙන ආයිත්තම් වගේ ඇඳුම් වල නිකන් අපි කියමු ස්කාර්ෆ් වගේ ඔළුවේ යටේ ජටාව වගේ ගැට ගන්න ඔය වගේ නොයෙක් ආකාරයේ ඇඳුම් තියෙනවා. එතකොට මේ සිවුරු 3ක් තියෙනවා ප්‍රධාන වශයෙන් නම් දැන් වදාරලා තියෙනවා උත්තරාසාංගය. අපි කියන්නේ එහෙම නැත්නම් තනිපට සිවුර. සංඝාටිය කියලා තියෙනවා. සංඝාටිය කියන්නේ අපි කියන දෙපට සිවුර කියලා සරලව කිව්වොත්. ඊට තියෙනවා අන්තරාවාසික. අන්තරාවාසික කියන්නේ මේ අඳනේ කියන්නේ. ඔන්න ඔය සිවුරු 3න් විතරක්. වෙනත් බාහිර සිවුරු තියාගන්න නැතුව ඔය සිවුරු 3න් විතරක් කැපෙනවා. එතකොට එහෙමකට බලන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මේ ස්වාමීන් වහන්සේ නම් එක සිවුරක් එතකොට මේ තෙමුණුත් එහෙම සිවුරු 2යි තියෙන්නේ. ඒකට ඒ දෙකෙන් මොකක් හෝ අඳනේ විදිහට ඇඳලා ඒ වගේ මාරුවෙන් මාරුවට පෙරව ඉන්නවා. ඒකට මේ උත්කෘෂ්ඨ වුණ ස්වාමීන් වහන්සේලා මේ මුඛ පුංචන චෝල. ඒ කියන්නේ මේ තුවා කියලා කියන්නේ මූණ බෙදෙන තුවා එකක් පාවිච්චි කරගෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට මේ කල්පනා කරලා බලන්න දැන් මේ කියනවා මේ වෙලේ කල්පනා කරගන්න බැරි වෙයි. ගිහිල්ලා පොඩ්ඩක් විවේකයෙන් මනස විවේකයෙන් දෙවොත් කල්පනා කරලා බලන්න මට ඇඳුම් 3කින් ඉන්න පුළුවන්ද? එහෙම හිටියොත් මොකද වෙන්නේ? අපි මේ රෙදි කෑල්ලකට කොච්චර ආදරේද ආසයිද අපිට මේක නැති වුණොත් එහෙම කොයිතරම් හිතට දැනනවාද කියන එක කල්පනා කරලා බලන්න. එතකොට එහෙම මේ සිවුරු 3කින් යැපෙන ස්වාමීන් වහන්සේට බොහොම වීර්යයක් කරනවා, ශ්‍රද්ධාවක් කරනවා, ප්‍රඥාවක් කරනවා. මේ විලක්ෂණය කියන එක පේනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පේනවා මේ සිවුරු මෙහෙමයි මේ රෙදි වලට මගේ හිත මෙහෙමයි කියන එක තේරෙනවා. තමන්ගේම හිතේ තියෙන කෙලෙස් සමානම පේන්නේ. එතකොට පාංශුකුලිකාංගය කියන අංගය ඕමයි කියනවා. ඊළඟට තියෙනවා සේනාසන සම්බන්ධ. සේනාසන සම්බන්ධව තියෙනවා පළවෙනිටම තියෙනවා රුක්ක මූලිකා. මේ රුක්ක මූලිකාංගය සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ මේ ගෙවල් වල වහලවල් යටට එන්නේ නැහැ. පිළවල් යටට එන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මේ ගහක් මුල විතරයි ඉන්නේ. ගහක් මුල වැඩ ඉන්නවා. පොඩ්ඩක් වෙලාවක ගිහිල්ලා මේ ගෙදරක හරි ගහක දවසක් ඉඳලා බලන්න ගහක් යට කොහොමද ඉන්නකොට මුළු ඇඟේ තියෙන රෝම කූපයක් ගානි කියනවා ගෙටපලයන් කියලා කියනවා. එහෙම ඉන්න බෑ. ගම් වෙලාවක් ඉන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක ඉන්න පුළුවන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ගොඩක් අය. ඊළඟට තියෙනවා මේ අබ්බෝකාසාංගය. අබ්බෝකාසාංගයේ සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ මේ ගහක් යටවත් ඉන්නේ නැහැ. මේ හිස් අහසයට ඉන්නේ. හිසට කිසිම වහලක් නැහැ. මේ අහත් තරු මේ හිරු සඳු තරු යට තමයි මේ සම්මන් ජීවත් වෙන්නේ. අහල තමයි උන්නාන්දේගේ වහල.
එතකොට හිතලා බලන්න මේ ඒ කියන්නේ වැස්සා කියලාවත් කිසිම හේතුවක් මත උන්වහන්සේ මේ වඩින්නේ නැහැ මේ ගේ පිළකට. අපි හිතමු යම් කාරණයකට වැඩියා කියලා ඒ කාරණේ ඉවර වුණාට පස්සේ එළියට එනවා. වැඳෙන්නේ නැහැ. මේ එළියට එනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ රුක්ක මූලිකාංගයයි අබ්බෝකාසාංගයයි එකට සමාදන් වෙන්නේ කොහොමද එහෙනම්? ඇයි දැන් මේ ගහක් යට ඉන්න එක හිස් ආශයට ඉන්න එක බෑනේ. එතකොට මේ අබ්බෝකාසාංගයේ සමාදන් වෙන ස්වාමීන් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවා රුක්ක මූලිකාංගයේ ඉබේ රැකුණා වෙනවා. මොකද ඊට වඩා ශ්‍රේෂ්ඨයිනේ මේක. ගහක් යට ඉන්නකොට ආරක උත්කෘෂ්ඨභාවය නිසා රුක්ක මූලිකාංගයේ ඉබේටම ආරක්ෂා වෙනවා කියන එක කැඩෙන්නේ නැහැ. ආරක්ෂා වෙනවා කියන එක සඳහන් වෙනවා. ඊළඟට තියෙනවා සෝසේයකාංග. සෝසේයකාංග කියන්නේ මේ සෝනේ ජීවත් වෙනවා ස්වාමීන් වහන්සේ. සෝනේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේක මේ විශේෂ වතක් මේක ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නමක් කරනවා හේතුව මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේක රකින්න ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මිනිස්සු නිදා ගන්න වෙලාවට පස්සේ තමයි සෝනට යන්න ඕනේ. මිනිස්සුන්ට පේන අවශ්‍ය දෙකට තුනට එහෙම මේ පේන්න යන්න බෑ අඳුරි වැටිච්ච වෙලාවට පස්සේ තමයි මේ ගෙවල් වල මිනිස්සු නිදා ගන්න වෙලාවට තමයි සෝනට යන්න ඕනේ. ඒ සෝනට ගිහලා සෝනේ ආයි මිනිස්සු අවදි වෙන්න කලින් සෝනෙන් පිට වෙන්න ඕනේ. එතකොට කියනවා මේ ග්‍රාම සේවකට වගේ පොලිසියට වගේ කවුරු හරි එක්කෙනෙක්ට සඳහන් විතරක් අනිවාර්යෙන් කියන්න ඕනේ මොකද හොරු කියලා හිතන්න පුළුවන් මොකක් හරි ගැටලුවක් ආවොත් හොරෙක් කියලා හිතලා මේ මිනිමරුවෙක් කියලා හිතලා මේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ එක්කෙනෙක්ට විතරක් කියලා අරක බොහොම මේ හොරෙන් රකින්න මේ දුදාංග ඉතින් දකින්න වෙන්නේ නැහැ මේ. හිමීරි කාටවත් රහසේ තමයි මේක රැකෙන්නේ. ඉතින් මේක දකින්න වෙන්නේ නැහැ. ඊළඟ දුතාංගයක් තියෙනවා පහසුවෙන් රකින්න පුළුවන් දුතාංගයක්. ඒක ඇවිල්ලා මේ යථා සම්පතිකාංගය කියලා. ඒ කියන්නේ තමාට ලැබෙන සේනාසනේ ඉන්නවා. ඒක බොහොම පහසුවෙන් ගොඩාක් සාන්දර කරන්න පුළුවන් දෙයක්. මේ අපි හිතමුකෝ දැන් සේනාසනේ කුටි ගොඩාක් තියෙනවා. ඒ ගොඩාක් තියෙන කුටි වලින් තමාට මුලින්ම දෙන කුටි එක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, දිරලා තියෙන්න පුළුවන්, තමාට හරියන්න දෙන්න පුළුවන්. මොනවා වුණත් තමාට පවරන සේනාසනේ ඉන්නවා. ඒකත් මේ දුතාංගයක්. කෙලෙස් අධික කෙනෙක්ට අපහසු වෙන්න පුළුවන්. නමුත් කෙලෙස් අධික වෙලා හරි නිවන් දැකීමේ මාර්ගයට අදින්න ගන්නකට මේ දුතාංග ආරක්ෂා කරන්න පුළුවන්. ඊළඟට වීර්ය සම්බන්ධව තියෙන දුතාංග. මේක තමයි අපහසුම දේ කරන්න. මේක භාවනාරාමතාවල මේ භාවනාවට සම්බන්ධ දුතාංගයක් මේක. අපිට ඉරියව් කීයක් තියෙනවද? මිනිස්සෙක්. අපි ඉරියව් කීයක ඉන්නවා? හිටගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නවා. ඇවිදිනවා, නිදාගෙන ඉන්නවා. ඔය හතරයි තියෙන්නේ. ඔය හතරෙන් මේ නේසජ්ජිකාංගය රකින්න ස්වාමීන් වහන්සේ. මේ නේසජ්ජිකාංගය රකින්න ස්වාමීන් වහන්සේ ඔය හතරවෙනි ඉරියව්වේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ නිදාගන්නේ නැහැ. නිදා ගන්නවා තියා නිදාගන්න ඉරියව්වට එන්නේ නැහැ. ඒ කොණ්ඩ ඇල කරන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ. ඒකත් උත්කෘෂ්ඨ මධ්‍යම මුදික වශයෙන් තියෙනවා. උත්කෘෂ්ඨව රකින්න ස්වාමීන් වහන්සේ පිට හේතු කරන්නේ නැහැ. දැන් මේම හේතු වෙන්නේ නැහැ මේ පුටු ආදීට මේ විත්‍ය ආදීට ගහකටවත් හේතු වෙන්නේ නැහැ. කොණ්ඩ කෙලින් තියාගෙන ඉන්නවා. ඊළඟට මුසුකෝ මධ්‍යම රකින්න ස්වාමීන් වහන්සේ හේතු වෙනවා. මොකද හරි හේතු වෙන්න පුළුවන්. මුදුකෝ රකින්න ස්වාමීන් වහන්සේට ඔය මේ අපි කියන්නේ ඇඳි පුටු වගේ මේ ඒ වගේ පුළුවන් මේ පොඩ්ඩක් ඇලවෙන පුටු තියෙන හාන්සි පුටු කියලා කියන්නේ. හාන්සි පුටුවක වගේ ඉන්න පුළුවන්. හැබැයි මේ කිසිම අවස්ථාවක නිදාගනිමි කියලා හිතාගෙන ඉඳ හේතු වෙන්නවත් බෑ. ඒ කියන්නේ හේතු වෙන්න හෝ හේතු නොවි ඉන්නවා ඉඳ අපි දකෝ උත්කෘෂ්ඨ රකින්න සානාදනවා හේතු නොවි ඉඳ ගන්නවා මං ජුටා නිදා ගන්නවා කියලා ඉඳ ගන්නවා. ඒත් බෑ. මේ නිදා ගන්නවා කියන කාරණාව උන්දට ගන්න බෑ. වීරයෙන් දැඩිව වීරයෙන් අවදි වෙලා ඉන්නවා. දැන් හිතෙන්න පුළුවන් කාටද එහෙම කරන්න පුළුවන්. එහෙම කාටද කරන්න පුළුවන් කියලා. බොහොම වගකීමෙන් කියනවා එහෙම කරන ස්වාමීන් වහන්සේලා උත්කෘෂ්ඨව නම් මම දැකලත් නැහැ. නමුත් මධ්‍යම පුරුණ ස්වාමීන් වහන්සේලා අපිට මුණ ගැහිලා තියෙනවා. එහෙම කරන ස්වාමීන් වහන්සේලා මේ රටේ තාමත් වැඩ ඉන්නවා. මේ මුතුමන් වහන්සේලා කෙලස් ජය ගන්න හිතාගෙන මේ කෙලස් අරනේ ඉන්න ස්වාමීන් වහන්සේලා වැය පහන් කරන ස්වාමීන් වහන්සේලා ඕන හැටිය තරම් ඉන්නවා. එතකොට අසනීප වෙන්නේ නැද්ද? ඔයගේ වෙන්න පුළුවන් නිදා ගන්න දෙන්නකොට. එතකොට මේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මේ දුතාංගවලින් අග්‍ර කියලා මම කිව්වනේ. එතකොට මේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ වයස අවුරුදු 160ක් පිරිනමන පානකොට. පිරිනමන පානකොට වයස අවුරුදු 160ක් ඉඳලා කලින් සූදානම් නොවුණු ස්ථානයක් වුණත් ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන පහසුකම් සපයා දෙන්න අපේ පිරිසට හැකියාව ලැබුණා.
ශාසනයේ වැඩිම කාලයක් ජීවත් වෙච්ච හැම ස්වාමීන් වහන්සේලාම නේසජිකාංගය රැකපු උතුමන් වහන්සේ. ඒකට අපිට මේ හැමතිස්සෙම මේ අපිට ඕන තරම් අපි දැන වෛද්‍යවරු කියන කාරණේම ඇත්තම හැමතිස්සෙම. එහෙම නැහැ සමහර අවස්ථා හම්බෙනවා දොස්තර කිව්වට වඩා වෙනස් දෙයක් තමයි යථා කාලේ වෙන්නේ යථා ජීවිතය යථා වර්ධි ජීවිතේදී වෙන්නේ අපිට මේ අවස්ථා එදෙනවා. ඉතින් මේ කාරණාවත් ඒ වගේ තමයි. එහෙම කිව්වට ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම අසනීප වෙන්නේ නැහැ. මොකද භාවනාව කියලා කියන එකේ ලැබෙන විවේකේ, කාය විවේකේ, මානසික විවේකේ නිදා ගන්නවට වඩා ලොකු විවේකයක් හම්බ වෙනවා. උන්වහන්සේලාට ඊට වඩා විවේකයක් හම්බ වෙනවා මේ භාවනාවෙන්. එතකොට අර කයට වෙන අපහසු එතනින් දුර වෙලා යනවා. ඉතින් භාවනා කරන්නේ නැතුව ඒ දේ කරන්න බෑ. භාවනා කරන්න ගිය ස්වාමීන් වහන්සේලාට ඒ උත්තරී මනස ධර්ම තියෙන ස්වාමීන් වහන්සේලාට තමයි ඒ දේ කරන්න පුළුවන්. ඉතින් මේව ස්වාමීන් මේ 13 ලකින් දැන් 13 ගැනම සඳහන් කරා. ඉතින් මෙහෙම ස්වාමීන් වහන්සේලා අදටත් මේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්නවා. ඉතින් අර වගේ බොහෝම මේ උතුම් ආර්ය මහා සංඝරත්නයේ ගුණ තව තවත් මැනහින් විදාහා දක්වමින් ස්වාමීන් වහන්සේ අද දවසේ පාදචාරිකාව මෙතනින් අවසන් කරනවා. ශාසන සම්ප්‍රදායේ විස්මයජනක බව මැනවින් පෙන්වා දුන් තවත් පාදචාරිකාවේ එක් දිනක් අද මෙසේ නිම වෙනවා. එලෙසින්ම මේ උතුම් පාදචාරිකාවේ විස්තර සමග වීඩියෝ දිගහැරවීමකින් හෙට දිනේ ඔබත් සමග එක්වීමට බලාපොරොත්තු වෙනවා. ත්‍රිවන් සරණයි.
බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා